ඩැන්ඩ්‍රෆ් වලට ෂැම්පු ගනිද්දී මේ ඉන්ග්‍රිඩියන්ට් එක ඒකේ තියෙනවද කියලා බැලුවොත් ඩැන්ඩ්‍රෆ් වලට ෂැම්පු එකක් තෝරනකොට ඒකේ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවද කියලා බලන එක ඉතාමත් වැදගත්. පළවෙනි එක කීටකොනසෝල්. මේක ඩැන්ඩ්‍රෆ් ඇති කරන මැලසීසියා කියන දිලීරය පාලනයට තියෙන ඉතාමත් හොඳ ඇන්ටි ෆංගල් එකක්. දෙවැනියට සින්ක් පිරිතයෝන්. මේකෙනුත් මැලසීසියා පාලනය කරන එක වගේම ස්කැල්ප් එකේ තියෙන ඉන්ෆ්ලමේෂන් එක අඩු කරනවා. තුන්වෙනි එක සෙලීනියම් සල්ෆයිඩ්. මේක මැලසීසියා පාලනය කරනවා වගේම ස්කැල්ප් එකේ මැරුණු සෛල එකතු වීම අඩු කරනවා. සැලිසිලික් ඇසිඩ් තියෙන ෂැම්පු වලින් ස්කැල්ප් එකේ ෆ්ලේක්ස් අඩු කරන්න උදව් කරනවා. හැබැයි ඒක විතරක් ඩැන්ඩ්‍රෆ් පාලනයට උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා ඩැන්ඩ්‍රෆ් වලට ෂැම්පු එකක් තෝරද්දී ඒකේ බ්‍රෑන්ඩ් එකට වඩා ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි වැදගත්. ඒ වගේම ෂැම්පු ගාලා විනාඩි 4-5ක් ස්කැල්ප් එකේ තියලා හොදන එක ඉතාමත් වැදගත්. සයන්ටිෆික් විදියට ස්කින් කෙයාර් සහ හෙයාර් කෙයාර් ගැන දැනගන්න ෆලෝ කරන්න. I'm Dr. Dula.